ශ්‍රී ලංකාවේ මධ්‍යම තැනිතලාව මැදින් අහස සිප ගන්නට වගේ නැගී සිටින අභිමානවත් සීගිරි පර්වතය ලෝකයේ 8 වෙනි පුදුමය විදියටයි සැලකෙන්නේ. මේක නිකම්ම බලකොටුවක් නෙමෙයි. 5 වෙනි සියවසේදී කාශ්‍යප රජු අතින් නිර්මාණය වුණු අසම සම කලාගාරයක්. නමුත් සමහරුන් පවසන්නේ මේ ඉතිහාසය ඊටත් එපිටට එනම් මහා රාවණා රජුගේ යුගයේ දක්වා දිව යන බවයි. ඔබ සීගිරියට ඇතුළු වෙද්දිම මුලින්ම දකින්නේ ලොව පැරණිතම ජල උද්‍යානයයි. මීට වසර 1500කට කලින් හදූ මේ උල්පත් වැසි දිනවලට අදටත් ක්‍රියාත්මක වෙන්නේ අපේ පැරණි ඉංජිනේරුවන්ගේ දස්කම් ලොවටම පෙන්වමින්. පර්වතයේ අඩක් දුර යද්දින් මුණගැසෙන ලෝක ප්‍රකට සීගිරි බිතු සිතුවම් වලින් එදා හෙළ චිත්‍ර ශිල්පියාගේ නිර්මාණශීලීත්වය මැනවින් පෙන්නනවා. ඒ වගේම එදා රජුට තමන්ගේ මුහුණ බලා ගන්න පුළුවන් මට්ටමට උපදමා තිබුණු කැටපත් පවුර අපේ භාෂාවේ සහ සාහිත්‍යයේ අතීත උරුමය අදටත් සුරක්ෂිතව රකින්නවා. සීගිරියේ ලොකුම අභිරහස තියෙන්නේ එහි තාක්ෂණය ඇතුලේ. පර්වතයේ පාමුල ඉඳන් අඩි 600ක් ඉහළට වතුරගෙන ගිය ඒ පීඩන තාක්ෂණය අදටත් ලෝකයේ මවිත කරනවා. ඒ වගේම පර්වතයේ මුදුනට යන මාවතේ තියෙන දෙවන්ත සිංහ පාදයත් සීගිරියට එන්නම ලැබුණු හැටි අපිට මතක් කරලා දෙනවා. හැබැයි සීගිරිය කියන්නේ හරිම ආරක්ෂිත තැනක්. සතුරෙක් ආක්‍රමණය කළොත් එක ආධාරයක් ඉවත් කළ සැනින් සතුරන් මතට පෙරලී යන විදියට හදපු දැවැන්ත කළුගල් උගුළු පවා මෙහි තිබුණා. ඊයකට පෙළ 1200ක් නැගලා පර්වතයේ මුදුනට ගියාම දැකින්න ලැබෙන්නේ තවත් පුදුමයක්. ඒ තමයි තනු කළුගලකින් නෙළපු අසම සම රාජාසනය. මේ අහස් මාලිගාවේ ඉඳන් බලද්දී මුළු ලෝකෙම Tamanගේ පාමුල තියනවා වගේ ඇඟීමක් රජුට දැනෙන්නට ඇති. සීගිරිය කියන්නේ හුදෙක් ගල් පර්වතයක් නෙවෙයි. ඒක අපේ ඉතිහාසයේ ප්‍රතාපවත් බව, තාක්ෂණය සහ අභිමානය ලෝකයටම කියාපාන ජීවමාන සාක්ෂියකි. මෙවැනි වීඩියෝ නැවතත් නැරඹීමට අපේ channel එක subscribe කරන්න.